අයිබෝවන් අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ ටේස්ට් ඔෆ් සිරෝන් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් විදියකට හදන විශේෂ chili paste recipe එකක්. chili paste කියන්නේ ලංකාවේ අපි හැමෝම ආස කෑමක්නේ. ඒ වගේම අපි හැමෝම හදන්න දන්න කෑමක්. හැබැයි අපි ගොඩක් වෙලාවට මේ chili paste එක හදන්න ගන්නේ කෝනිස්සෝ. හැබැයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අමු ඉස්සොන්ගෙන් කොහොමද chili paste එකක් රසට හදාගන්නේ කියන එක. හැබැයි මේක කෝනිස්සුකින් chili paste එකක් හදනවා වගේ විනාඩි 10න් 15න් නම් හදාගන්න බෑ. ටිකක් වෙලාව යනවා. මොකද අපි ඉස්ස සුද්ධ කරගෙන ඒව වෙන වෙනම බැදගෙන ඒ විදිහට තමයි මේක හදාගන්න ඕනේ. ඒ වුණත් මම හිතන්නේ මේක ඔයාලා හැමෝම try කරලා බලන්න වටින recipe එකක්. ඒකට හේතුව තමයි මේක හරිම රසයි. හොඳ ඉස්සු රසක් තියෙනවා. ඒ වගේම තමයි මේ chili paste එකේ උඩින්ම හැදෙන මේ තෙල් එක ඔයාලට පුළුවන් chili oil එකක් විදිහට පාවිච්චි කරන්නත් මේක හරිම රසයි. මම මේ වීඩියෝ එකේ ඉස්ස සුද්ධ කරන තැන ඉඳන් chili paste එක හදලා ඉවර වෙනකම්ම හැම පීවරක්ම පැහැදිලිව සරලව විස්තර කරලා තියෙනවා. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම වීඩියෝ එක පටන් ගන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. මගේ channel එක subscribe කරපු නැති අය ඉන්නවා නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි වෙලා ගන්නේ නැතුව බලමු කොහොමද මේ රසම රස chili paste එක හදාගන්නේ කියලා. මම මෙතන අමු ඉස්සු ග්‍රෑම් 800ක් අරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති ඔලුවත් එක්කම තියෙන සම්පූර්ණ ඉස්සු තමයි මම අරගෙන තියෙන්නේ. ඒ වගේම ෆ්‍රෝසන් ඉස්සු නම් ගන්න අනිවාර්යෙන් හොඳට ඩිෆ්‍රොස්ට් වෙන්න තියලා ගන්න. ඒ වගේම පිටරට ජීවත් වෙන අය ඉන්නවා නම් ඔයාලා ඉස්සු ගත්තී අර තැඹිලි පාට තියෙන තඹපෙක් ගන්න එපා. අනිවාර්යෙන්ම මේ විදිහට තියෙන රෝ ඉස්සු එක තමයි ඔයා ගන්න ඕනේ. දැන් මම මේ ඉස්සු ටික හොඳට සුද්ධ කරගන්න යන්නේ. ඉස්සු සුද්ධ කරන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් බය වෙන්න එපා. මම කියලා දෙන්නම් කොහොමද මේ ඉස්සු ටික පිළිවෙලට ලස්සන සුද්ධ කරගන්නේ කියලා. දැන් මම මුලින්ම කරන්නේ ඉස්සම මේ විදිහට බෙල්ල ගාවින් දෙකට කඩා ගන්න එක. ඊට පස්සේ මේ ඔළුව කොටසෙත් මම පොත්ත වෙන් කරගෙන පොත්ත එක භාජනයකට දා ගන්නවා. ඒ වගේම මස් කොටස වෙනම භාජනයකට දා ගන්නවා. ඒ වගේම ඉස්සගේ ඇන් කොටස සුද්ධ කරද්දිත් අපි පොත්ත වෙන් කරගෙන ඒක පොතු භාජනයටම දා ගන්න ඕනේ. මම මෙතනදී මේ වගේ ගෑරුප්පුවක් පාවිච්චි කරලා මැදින් පොඩක් කඩා ගන්නවා. එතකොට පොත්ත වෙන් කරගන්න හරිම ලේසි. ඊට පස්සේ මේ විදිහට අල්ලලා දෙපැත්තට ඇද්දාම පොත්ත කොටස වෙනම ගැලවිලා එනවා. ඒ වගේ මස් ටික වෙනම ගැලවිලා එනවා. ඊට පස්සේ මේ වගේ නැට්ට ගාවින් පොඩ්ඩක් තද කරලා ඇත්තාම ඔයාලට මස් ටික වෙන් කරගන්න පුළුවන්. දැන් මම මේ පොත්තත් අර ඔළුවේ පොතු දාපු භාජනයෙටම දාගත්තා. ඊට පස්සේ මේ විදිහට ගෑරුප්පෙන් ඉස්සගේ පිටපැත්තෙන් චුට්ටක් සිදුරු කරලා මේ නූල වගේ කොටස අයින් කරලා විසික් කරන්න ඕනේ. දැන් මම මේ ඉස්සගේ මස් කොටස වෙනම භාජනයකට දාගන්නවා. දැන් මේ තියෙන්නේ මම මේ විදිහට සුද්ධ කරලා වෙන් කරගත්තේ ඉස්සෝ ටික මම භාජන තුනකට වෙන් කරගෙන තියෙනවා. පළවෙනි එකේ තියෙන ඉස්සොන්ගේ ඔලු ටික. මේකේ තියෙන ඔක්කොම පොතු ටික. ඒ වගේම මේකේ තියෙන ඉස්සොන්ගේ මස් ටික. මේ විදිහට පිළිවෙලට වෙන් කරගත්තාම මේක කරන්න හරිම ලේසියි. මොකද අපි බැද ගන්න යන්නේ වෙන වෙනම. ඊට පස්සේ අපි මේ ටික වෙන වෙනම භාජනවල හොද ගන්න ඕනේ. කලවම් කරගන්න එපා. ඉස්සොන්ගේ ඔලු ටික ගොඩක්ම හොඳට හොද ගන්න. මොකද ඒකේ තමයි වැඩිම ජරාවක් තියෙන්නේ. කොටස් තුනම වෙන වෙනම අපි හොඳට පිරිසිදු වෙනකම්ම හොද ගන්න ඕනේ. දැන් මේ තියෙන මේ විදිහට හොඳට හොදලා පිරිසිදු කරගත්තට පස්සේ මෙතන ඉස්සොන්ගේ මස් ටික වෙනම තියෙනවා. මෙතන පොතු ටික වෙනම හොඳට හොදලා පිරිසිදු කරලා අරගෙන තියෙනවා. මෙතන තියෙන ඉස්සොන්ගේ ඔලු ටික ඔළුවල තියෙන දිග කුරු වගේ කොටස් ටික මම කපලා අයින් කරගත්තා. එකවා කැමති නම් ගන්න පුළුවන්, අකමැති නම් අයින් කරන්න පුළුවන්. දැන් අපි මේ ටික හොඳට සම්පූර්ණයෙන්ම dry වෙනකම්ම වතුර අයින් වෙනකම්ම වේල ගන්න ඕනේ. වතුර පිටින් බදින්නේ නැහැ. මොකද අපි chili paste එකක් හදන්නේ කල් තියාගන්නනේ. අනිත් හේතුව තමයි වතුර පිටින් බැදොත් තෙල් විස් වෙන ප්‍රමාණයත් වැඩි. ඒ වගේම තමයි වතුර චුට්ටක් හරි තිබ්බොත් එතනදී බැදෙන විදිහ සහ බැදුනහම එන රස සුවඳ පෙනුම හැමදේම වෙනස්. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම හොඳට වේලගෙන තමයි ඊට පස්සේ බදින්න ගන්නේ. ඒ වගේ මම මෙතනදී ඉස්සොන්ගේ මස් ටික විතරක් මේ වගේ හීනියට පොඩිවට කපා ගන්නවා. දැන් අපි බලමු මේ chili paste එක හදාගන්න අපිට ඕන වෙන අනිකුත් දේවල් සහ ප්‍රමාණ මොනවද කියලා. අපිට මුලින්ම ඕන වෙනවා කෑලි මිරිස්. මම මෙතන කෑලි මිරිස් ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඒ වගේම අපි මෙතනදී බීලුණු paste එකක් හදා ගන්නවා. ඒ බීලුණු paste එකට මම මෙතන ලොකු බීලුණු ගෙඩි එකමාරක් වගේ මේ විදිහට හීනියට කපලා අරන් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ග්‍රෑම් 200ක් 250ක් වගේ.
ඒ වගේම අපිට සුදුලුණු පේස්ට් එකයි ඉඟුරු පේස්ට් එකයි මේක හදා ගන්න ඕන වෙනවා. මෙතනදී මම මේ ඉඟුරු පේස්ට් එකෙන් මේ සැඳි එකක් වගේ තමයි පාවිච්චි කරන්නේ. සුදුලුණු පේස්ට් එකෙන් මේ සැඳි 3ක් වගේ. ඔයාලට මේක ගෙදරම හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මම මෙතන සීනි ටිකක් අරගෙන තියෙනවා. සීනි අපි රස අනුව තමයි දාගන්නේ. ඒ වගේම ලුණු. ඒ වගේම ටොමැටෝ කෙචප් මේ සැඳි 3ක් වගේ ඕන වෙනවා. ඊළඟට අපිට තෙල් ඕන වෙනවා. මම මෙතන කැනෝලා ඔයිල් තමයි අරගෙන තියෙන්නේ. තෙල් ගැන කතා කරනවා නම් chili paste එකට තෙල් ගත්තී පුළුවන් නම් නියුට්‍රල් ඔයිල් එකක් ගන්න. නියුට්‍රල් ඔයිල් එකක් කියලා අපි කියන්නේ ඒ තෙල් එකටම ආවේනික ලොකු සුවඳකුයි රසකුයි නැති ඔයිල්. සාමාන්‍ය vegetable oil, canola oil, sunflower oil ගණන් ගන්න නියුට්‍රල් ඔයිල් විදිහට. හැබැයි පොල් තෙල් කියලා කියන හොඳ සුවඳකුයි රසකුයි තියෙන ඔයිල් වර්ගයක්. අපි එකෙන් කෑමක් හැදුවාම ඒකේ සුවඳයි රසයි කෑමකට එකතු වෙනවනේ. හැබැයි මම නම් chili paste එකක් හදන්න කැමති. chili paste එකේ නියම රස ඉස්මතු වෙන විදිහට, ඒ කියන්නේ ඒකේ තියෙන ඉස්සෝ මිරිස් රස ඉස්මතු වෙන විදිහට. ඔයත් කැමති එහෙම හදන්න නම් නියුට්‍රල් ඔයිල් එකක් පාවිච්චි කරන එක තමයි වැඩියම හොඳ. හැබැයි ඔයා සීතල රටක ජීවත් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම නියුට්‍රල් ඔයිල් එකක් ගන්න. මොකද පොල් තෙල් වලින් හැදුවොත් අනිවාර්යෙන්ම මේක මිදෙනවා. ඔයා හදලා එළියේ තිබ්බ වුණත් මේක මිදෙනවා. ඒ නිසා ඔයාට මේ chili paste එකේ නියම රසයි ටෙක්ස්චර් එකයි ගන්න බෑ. ඔයාට අපහු රත් කරන්න වෙනවා. එතකොට කොහොමත් රස වෙනස් වෙනවා. ඒ නිසා නියුට්‍රල් ඔයිල් එකක් පාවිච්චි කරොත් ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් මතක තියාගන්න. ඊළඟට මම කරන්නේ බීරුණු පේස්ට් එක හදාගන්න එක. මෙතනදී මම බීරුණු වලට තෙල් මේසෙ ඇඳි 4ක් විතර දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. මේකට වතුර නම් දාන්න එපා. අනිවාර්යෙන්ම තෙල් එකතු කරලා මේක හදාගන්න. දැන් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත පේස්ට් එක. මම මේකත් පැත්තකින් තියාගන්නවා. ඊළඟට මම හදන්නේ ඉස්සෝ ටික බැද ගන්න. මම මේ ටික බැද ගන්නෙත් වෙන වෙනම. ඒ කියන්නේ මුලින්ම පොතු ටික, ඊට පස්සේ ඔලු ටික, ඊට පස්සේ මස් ටික. එහෙම කරන්න හේතුව තමයි මේ එක එකක් බැදින්න යන වෙලාව එකිනෙකට වෙනස්. මම පොතුයි මස් ටික එකට දාගෙන බදින්න ගියොත් වෙන්නේ මස් ටික බැදනකොට පොතු ටික කර වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ තුන වෙන වෙනම බැදගන්නේ. මම මෙතන තෙල් ටිකක් වැඩිපුර දාගෙන තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ තමයි පොතු ටික එකතු කරගන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ පාට වෙනස් වෙලා තියෙනවා. දැන් මේක හොඳට බැදිලා තියෙන්නේ. කැඩුවම කරස් කාලා කැඩෙන ගානට බැදුණා නම් ඇති. ගොඩාක් තද දුඹුරු පාට වෙනකන්, ගොඩාක් කර වෙනකන් බැද ගන්න එපා. ඊට පස්සේ මං ඒ තෙල් එකටම ඉස්සෝලු ටික දාගෙන බැද ගන්නවා. ඉස්සෝලු ටිකත් මේ වගේ ක්‍රිස්පි ගතියට බැදුනට පස්සේ මම ඒ ටිකත් බාගෙන වෙනම පැත්තකින් තියා ගන්නවා. දැන් මම අන්තිමටම බැදගන්නේ මස් ටික. මේක තෙලට එකතු කරාට පස්සේ හැන්දේ පොඩ්ඩක් කලවම් කරන ගමන් බැදගන්න. එහෙම නැතුනොත් මේ ටික ඔක්කොම එකට එකතු වෙන්න බලනවා. ඔයාලට පේනවා ඇති දැන් මේකේ පාට වෙනස් වෙලා තියෙනවා. දැන් මේ ගානට මේක බැදුනහම ඇති. ඒ නිසා මම මේක දැන් ලිපෙන් අයින් කරගන්නවා. දැන් මේ තියෙන්නේ මම මේ විදිහට බැදගත්ත ඉස්සෝ ටික, පොතු ටික, ඔලු ටික, මස් ටික ඔක්කොම වෙන වෙනම තියෙනවා. ඊට පස්සේ මම මේ වර්ග තුනම වෙන වෙනම ග්‍රයින්ඩර් එකක් යූස් කරලා කුඩු කරගන්නවා. හැබැයි එතනදී පවුඩර් එකක් වෙනකම්ම මම ග්‍රයින්ඩ් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පොඩි කෑලි වගේ හැපෙන ගානට තමයි ග්‍රයින්ඩ් කරගන්නේ. ඔයාලට වංගෙඩියක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ලේසි විදිහකට මේ ටික මේ වගේ කුඩු කරගන්න පුළුවන්. දැන් මම chili paste එක හදන්න ඕන කරන හැමදේම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඒ නිසා මම දැන් භාජනයේ ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් වැඩිපුර දාගන්නවා.
මම මෙතන තෙල් කෝප 2.5ක් වගේ දාගත්තා. තෙල් ටිකක් රත් වීගෙන එනකොට මම මුලින්ම එකතු කරගන්නේ අනියන් පේස්ට් එක. මෙතනද ලිපේ ගින්දර අඩු කරලා තමයි මම අනියන් පේස්ට් එක දාගන්නේ. ඒ වගේම විනාඩි 5ක් වගේ එක දිගට මම මේ අඩු ගින්දරයෙන් මේක මේ විදිහට කලවම් කරන ගමන් උයා ගන්නවා. දැන් මේ තියෙන විනාඩි 5කට පස්සේ මම මේ වෙලාවේදී සුදු ලුණුයි ඉඟුරුයි පේස්ට් එකම එකපාර මේකට එකතු කරගන්නවා. මෙතන මම සුදු ලුණු පේස්ට් එකෙන් මේ සැඳි 3ක් අරගෙන තියෙනවා. ඉඟුරු පේස්ට් එකෙන් මේ සැඳි 1ක් අරන් තියෙනවා. දැන් මේ සුදු ලුණු ඉඟුරුයි පේස්ට් එක එකතු කරාට පස්සේ මම මේක තවත් විනාඩි 15ක් විතර මේ විදිහට අඩු ගින්දරේම දිගටම උයා ගන්නවා. අපි chili paste එකක් හදන්නේ කල් තියා ගන්න නිසා අපි දාන හැම ingredient එකක්ම හොඳට cook වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේක ගොඩක් කල් තියා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ වුණාට වා ගින්දර වැඩි කරගන්න එපා ලිපේ කිසිම වෙලාවක. හැම වෙලේම දිගටම මේක අඩු ගින්දරේම උයා ගන්න. මේ තියෙන හරියටම විනාඩි 15කට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මේකේ කලර් එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. දැන් මම මේ වෙලාවේදී අපි කුඩු කරගත්ත ඉස්ස ඔක්කොම ටික මේකට එකතු කරගන්නවා. ගින්දර දිගටම අඩුවෙන් තියාගන්න. දැන් මම මේ වෙලාවේදී මේකට ලුණු තේ හැඳි එකක් එකතු කරගන්නවා. දැන් ඊළඟට මම කරන්න යන්නේ කෑලි මිරිස් එකතු කරගන්න එක. මෙතනදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන ගින්දර ගැන ඔයාගේ ලිපේ ගින්දර වැඩි නම් මතක් කරලා ගින්දර අඩු කරගන්න. මොකද ඔයා කෑලි මිරිස් එකතු කරන වෙලාවේ ගින්දර වැඩි නම් මේකේ රසය වැඩි නම් කෑලි මිරිස් ඔක්කොම කර වෙනවා. එහෙම වුණොත් මේ සම්පූර්ණ chili paste එකේම එන්නේ කර වෙච්ච රහක්. ඔයාට නියම රස ගන්න බෑ. ඒ නිසා ඒක හරිම වැදගත්. ගින්දර හොඳටම අඩු කරලා ගින්දර වැඩි වෙලා තිබුණා නම් අඩු කරලා ටිකක් කරලා නිමෙන්න තියලා තමයි අපි කෑලි මිරිස් ටික දාගන්න ඕනේ. මම මෙතනදී කෑලි මිරිස් ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. මේ විදිහට කෑලි මිරිස් ටික එකතු කරලා කලවම් කරාට පස්සේ ඔයාට හිතනවා නම් මේකට තෙල් මදි කියලා ඔයාට පුළුවන් මේ වෙලාවේදී තව තෙල් ටිකක් එකතු කරගන්න. මගේ මේ chili paste එකට තෙල් මදි කියලා මට ඒ වෙලාවේ හිතුණා. ඒ නිසා මම තව තෙල් කෝප්පයක් මේකට එකතු කරගත්තා. දැන් මෙතනදී අපි වැඩි වෙලා ගන්නේ නැතුව ඉතුරු දේවල් ටිකත් ඔක්කොම එකතු කරලා ලිප ඉක්මනට ඕෆ් කරගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් කෑලි මිරිස් ටික කර වෙන්න පුළුවන්. ඔයා කැමති නම් තව වැඩිපුර උනත් තෙල් දාගන්න පුළුවන්. මොකද මේකේ උඩින් හැදෙන මේ තෙල් එක අපිට chili oil එකක් විදිහට කෑම හදද්දි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා chili oil වලට කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් තව ටිකක් වැඩිපුර උනත් තෙල් දාගන්න. මම මෙතන සීනි කෝප්ප එකක් එකතු කරගන්නවා. හැබැයි ඒ ප්‍රමාණය ඔයාගේ කැමැත්ත අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ගන්න කෑලි මිරිස් වල සැර අනුවත් ඒක ඔයාට අඩු වැඩි කරගන්න පුළුවන්. මම මේ ගත්ත කෑලි මිරිස් එක ටිකක් සැර එකක්. ඒ නිසා තමයි මම සිංඩියක් වැඩිපුර දාගන්නේ. එතකොට මේක හරිම රසයි. ඒ වගේ මම මෙතන කෙචප් වලින් මේ සැඳි 4ක් දාගන්නවා. දැන් මම මේකේ ලුණු බලලා ලුණු මදි නිසා තව ලුණු තේ හැඳි එකක් වගේ දාගන්නවා. දැන් මේ විදිහට මම අඩු ගින්දරේම තව විනාඩි 2-3ක් විතර මේක ලිප උඩම තියන්න හරිනවා. ඔයාට ලිප් ඕෆ් කරන වෙලාව දැනගන්න පුළුවන්. chili paste එකේ තෙල් ටික උඩට පෑදීගෙන ඇවිල්ලා නම් තියෙන්නේ. ඔයාට ඒ වෙලාවෙදි ලිප් ඕෆ් කරගන්න පුළුවන්. ඔයාට පේනවා මේකේ ලස්සන රතු පාටක් ඇවිල්ලා තියෙනවා. ඒ අපි හරියට ගින්දර පාලනය කරලා අවශ්‍ය ගානට උයාගත්තාම තමයි මේ වගේ ලස්සන කලර් එකයි තෙල් ටිකයි උඩට පෑදිලා එන්නේ.
ඔයා මේක ලිපින් බාගත්තට පස්සේ එවෙලෙම වෙනම භාජනයකට මාරු කරගන්න. එහෙම නැති වුණොත් මේ භාජනයේ තියෙන රසෙට මේක තවත් ඕවර් කුක් වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම මේ විදිහට හදාගත්ත රසම රස චිලි පේස්ට් එක ඔයාලට පේනවා ඇති මේකේ උඩින් හොඳ තෙල් තට්ටුවක් තියෙනවා. මම මේ ඔයිල් එක චිලි ඔයිල් එකක් විදිහට කෑම හදද්දි පාවිච්චි කරනවා. සාමාන්‍ය උම්ලා ටිකක් හදද්දි එහෙම නැත්නම් රාමෙන් හදද්දි මම මේකේ ටිකක් දාගන්නවා. හරිම රසයි. මම මේ චිලි පේස්ට් එක හදන්න ගත්ත ද්‍රව්‍ය සහ ප්‍රමාණ ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම මේ රෙසිපි එක ගැන ඔයාලගේ අදහස් දැනගන්නත් මම කැමතියි. ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් බෙදා ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලා කැමති නම් ඔයාලා හදන චිලි පේස්ට් එකේ ෆොටෝස් මගේ Facebook page එකේ මේ post එකේ යටතේ කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් subscribe කරන්න කියලා තාදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකකින් අපි හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.